මේ තියෙන්නේ මම වැටකුළු පොතු වලින් හදාගත්ත මැල්ලුම. මේක හරිම රසයි. හදාගන්නත් ලේසි. අපි බලමුද මේක හදන්නේ කොහොමද කියලා. වැටකුළු පොතු ටික කපලා අරගෙන සෝදලා ගන්න ඕන. ඊට පස්සේ ඒ ටික චූටිවට කපා ගන්න ඕන. චූටිවට ලියා ගන්න ඕන. එතකොට තමයි අපිට මේක තඹ ගන්න ලේසි වෙන්නේ. මෙන්න මේ විදිහට පොඩිවට කපා ගන්න. ඊට පස්සේ මේක භාජනයකට දාගෙන කහ කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකට එකතු කරගන්න. වතුර ටිකකුත් එකතු කරගන්න. යන්තම් වගේ වතුර එකතු කරගන්න ඕන. තැම්බෙන්න ඕන නිසා. රම්පේ කොළ කෑල්ලකුත් මේකට එකතු කරගන්න. දැන් මේක ලිපේ තියලා තැම්බෙන්න අරින්න. දැන් අපි පොල් මැල්ලුමට අවශ්‍ය වෙන කපා ගමු. මිරිස් ටික චූටිවට කපා ගන්න. බීලුණු කෑල්ලක් පොඩිවට කපා ගන්න. සුදු ලුණු බික්කත් පොඩිවට කපා ගන්න. කරපිංචා ටිකත් කපලා දාගන්න. අවශ්‍ය නම් මේ ටික ඔක්කොම වංගෙඩියක කොටා ගත්තත් කමක් නැහැ. මම නම් කරේ පොල් ටිකට ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා මේ ටික හොඳින් අතෙන් පොඩි කරගත්ත එක. දැන් මේ වැටකුළු පොතු ටික තැම්බිලා ඇති. මේ වෙලාවේදී අපි හදාගත්ත පොල් මැල්ලුම එකතු කරගමු. ඒකෙල්ල චුට්ටක් තැම්බෙන්න ඇරලා හැඳි කූරකින් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපිට මේ ටික ටෙම්පරාදු කරගන්න ඕන. භාජනයකට තෙල් ටිකක් දාගෙන අපි චුට්ටක් එකතු කරගන්න. දැන් අපි හදාගත්ත මැල්ලුම එකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් මැල්ලුම හැදිලා ඉවරයි. හරිම සුවඳකුත් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න.